50 Shades කරන්න කියලා මැරුණු කෙල්ලෙක් ගැන ඔයාලා අහලා තියෙනවද? මේ ඉන්නේ ග්‍රේස්. වයස අවුරුදු 22යි. එතකොට මේ ඉන්නේ ජෙසි ෂේන් කෙම්සන්. අපි මෙයාට ෂේන් කියලා කියමු. මෙයාට වයස 26යි. ෂේන් කියන්නේ ග්‍රේස්ට ටින්ඩර් එකෙන් හම්බුණ ඩේට් එක. ඉතින් මේ දෙන්නා 2018 දෙසැම්බර් 1 වෙනිදා බාර් එකකදී හම්බ වෙනවා. ග්‍රේස් එක ටිකක් වෙලා කතා බහ කරපු ෂේන්ට හිතෙනවා ග්‍රේස් නම් මරු කියලා. ඉතින් ෂේන් කියනවා ග්‍රේස්ට එයා නැවතලා ඉන්න හොටෙල් රූම් එකට එන්න කියලා රැයට නවතින්න. ෂේන් උත් මරු කියලා හිතපු ග්‍රේස් දෙපාරක් හිතන්නේ නැතුව ෂේන්ගේ රූම් එකට යනවා. රූම් එක ඇතුළට යන දෙන්නෙක් වුණාට ඊළඟ දවසේ උදේ රූම් එකෙන් එළියට එන්නේ ෂේන් විතරයි. ෂේන් එළියට ගිහින් සූට්කේස් එකක් අරන් එනවා, කාර් එකක් රෙන්ට් කරනවා. ඒ වගේම එයාලා හිටපු කාමරේ තනියම මස් කරනවා. එතකොට ග්‍රේස්ට මොකද වුනේ? කොහොම හරි අද ග්‍රේස්ගේ බර්ත්ඩේ එක. ඉතින් එයාගේ අම්මලා තාත්තලා යාළුවෝ එහෙම ග්‍රේස්ට කෝල් කරනවා විශ් කරන්න. හැබැයි කොච්චර කෝල් කරත් ග්‍රේස්ගේ පැත්තෙන් උත්තරයක් එන්නේ නැහැ. ඉතින් ග්‍රේස්ගේ පවුලයට සැක හිතිලා එයාලා නම පොලිසියට එයාලගේ අතුරුදහන් වුණ දුවව හොයාගන්න. පොලිසිය ග්‍රේස් හොයන්න පටන් ගනිද්දී ෂේන්ව ගැන ප්‍රශ්න කරන්න. ෂේන් මුලින් එක එක බොරු කියනවා බේරෙන්න. ඒත් පස්සේ යාට තේරෙනවා පොලිසියෙන් බේරෙන්න බෑ කියලා. ඒ නිසා අවසානයේ ෂේන් මෙහෙම කියනවා. ග්‍රේස් මගේ ටින්ඩර් ඩේට් එක. අපි දෙන්න කතා බහ කරලා අඳුරගත්තා. එයාත් මට කැමති වුණා. ඒ නිසා මං එයාට කිව්වා මගේ රූම් එකට එන්න කියලා. ඉතින් අපි රූම් එකට ගිහිල්ලා එකට හිටියා. ඊට පස්සේ අපි දෙන්න 50 Shades කරා. කොහොම හරි ඒ අතරතුරේදී ග්‍රේස්ගේ ජීවිතේ නැති වුණා. ෂේන් මේ කියන්නේ ඇත්තද බොරුවක්ද? කොහොම හරි පොලිසිය නම් මේ කතාව විශ්වාස කරේ නැහැ. ඒ නිසා පොලිසිය දිගටම සාක්ෂි හොයන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ලැබුණු සාක්ෂිත් එක්ක ඇත්තටම ග්‍රේස්ගේ ඝාතනය වෙලා තිබුණේ මේ විදියට. ග්‍රේස්යි ෂේන් රූම් එකට ගියාට පස්සේ ග්‍රේස්ගේ බර්ත්ඩේ එකට පැය කිහිපයකට කලින් ෂේන් ග්‍රේස්ගේ බෙල්ල හිර කරලා ජීවිතේ නැති කරනවා. ඊට පස්සේ හොඳ රැඟ සෝදගෙන කාමරය අස් කරලා ෂේන් යනවා කඩෙන් සූට්කේස් එකක් ගන්න. ආයි රූම් එකට ආපු ෂේන් ෆෝන් එකෙන් සර්ච් කරලා බලනවා මේ ළඟපාත බොඩිස් හංගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. ඊට පස්සේ කාර් එකක් රෙන්ට් කරපු ෂේන් ග්‍රේස්ගේ බොඩි එකත් අරන් ගිහිල්ලා පාළු තැනක වල දානවා. හැබැයි ෂේන් එතනින් නවතින්නේ නැහැ. ෂේන් ටින්ඩර් එකෙන් හම්බුණ තවත් කෙල්ලෙක් එක එදා දවසේම රෑ එළියට යනවා. හැබැයි කෙල්ලට තේරෙනවා ෂේන් කියන අවුල් පොරක් කියලා කතා කරන විදියෙම ඒ හින්දා කෙල්ල ෂේන්ව දාලා යනවා ඒ වෙලාවෙම. ඉතින් මේ සාක්ෂි සහ මීට අමතරව තව කාන්තාවන් කිහිප දෙනෙක්ටම ෂේන් නරක විදිහට කරදර කරලා තියෙනවා කියලා ඔප්පු වෙනවත් එක්කම ග්‍රේස් මිලාන් ඝාතනයට වක්කියන ඕන කෙනා විදියට ෂේන් කෙම්සන්ගේ ජීවිතාන්තයේත් එක් සිර දඬුවම් නියම වෙනවා. හැමදේම හරියට කරලත් ජීවිතේ වැරදුන මිනිස්සු ඉන්නවා කියලා ඔයා දැනගෙන හිටියද? මේ ඉන්නේ ලේගන් රයිලි. වයස අවුරුදු 28යි. රයිලි කියන්නේ ලස්සන හරිම හොඳ පර්සනැලිටි එකක් තිබුණ නර්සින් ස්ටුඩන්ට් කෙනෙක්. 2024 පෙබරවාරි 2 වෙනිදා රයිලි සුපුරුදු විදියටම උදෙන්ම යනවා ජොගින් කරන්න. රයිලි පිටත් වෙද්දිම එයාගේ කාමරේ හිටපු යාළුවන්ට කියලා යන්නේ ඉක්මනින් ගිහිල්ලා එන්නම් කියලා. රයිලි යන ගමන් එයාගේ අම්මටත් මැසේජ් එකක් දානවා. ඊට පස්සේ උදේ 9:30ට අම්මට කෝල් එකකුත් රයිලි ගන්නවා. මෙහෙම දුවගෙන යද්දී රයිලිට දැනෙනවා කවුරු හරි කෙනෙක් එයාගේ පස්සෙන් එනවා කියලා. ඒ නිසා රයිලි ඉක්මනට පොලිසියට කෝල් කරනවා. පොලිසිය කෝල් එක ආන්සර් කරාට රයිලිගේ පැත්තෙන් උත්තරයක් නම් පොලිසියට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට පිරිමි කෙනෙක්ගේ කටහඬ තමයි පොලිසියට ඇහෙන්නේ. ඉතින් ඒත් එක්කම කෝල් එක කට් වෙනවා. අපේ යාළුවා උදේ ජොගින් කරන්න ගියා. එයා තාම ආවේ නෑනේ. එයා සාමාන්‍යයෙන් මීට කලින් ගෙදර එනවා. එයාගේ නම රයිලි. ඔයාලට පුළුවන් ද ටිකක් අපේ යාළුවා ගැන හොයලා බලන්න. ඉතින් පොලිසිය මේ ඔක්කොම විස්තර ටික ලියාගෙන ඉක්මනට යනවා රයිලිට මොකක්ද උනේ කියලා බලන්න. විනාඩි 15ක් යන්නත් කලින් ජොගින් කරපු රූට් එකේ තිබුණ රයිලිගේ මලසිරුර පොලිසියට හම්බ වෙනවා. ඒත් එක්කම මේක කළේ කවුද කියලා පොලිසිය ඉක්මනින් හොයන්න පටන් ගන්නවා. පැය 24ක් යන්නත් කලින් සාක්ෂි විදිහට ලැබිලා තිබුණ CCTV ෆුටේජ් උත් එක්ක පොලිසිය සැකය කෙලින්ම ඇති වුණේ හොසේ ඇන්ටෝනියෝ ඉබාරට. ඉබාරට වයස 26යි. ඒ වගේම මේ ඉබාරා කලිනුත් එක එක විදිහේ වැරදි කරලා හිරේ ඉඳලා ආපු කෙනෙක්. ඉතින් පොලිසිය ඉබාරගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී පොලිසිය හොයාගන්නවා රයිලිගේ නියපොතු අස්සේ තිබිලා හම්බ වෙන ඉබාරගේ DNA. ඒ වගේම රයිලිගේ ෆෝන් එකේ තිබුණ ඉබාරගේ ඇඟිලි සලකුණකුත් පොලිසිය හොයාගන්නවා. ඉබාරා විසින් කුණුගොඩට විසික් කරලා තිබුණ ජැකට් එකක තිබ්බ ඉබාරගේ රයිලිගේ ලේ පැල්ලමුත් පොලිසිය හොයාගන්නවා. ඒ විතරක් නෙමෙයි රයිලිගේ ස්මාර්ට් වොච් එකේ ඩේටා වලින් පොලිසියට හොයාගන්න හම්බ වෙනවා උදේ 9:28 වෙනකන් විතරයි රයිලිගේ හાર્ට් එක වැඩ කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් විතර රයිලි ඉබාරා එක්ක පොර බදලා තියෙනවා කියලා පොලිසියට පැහැදිලි වෙනවා.
මිනිමරුම සිද්ධ වෙච්ච තැන තිබුණ ගලකත් රයිලිගේ ලේ පැල්ලම් තිබුණ නිසා පොලිසියට තේරෙනවා ඉබාරා කිහිප වතාවක්ම මේ ගල්ලෙන් රයිලිගේ ඔළුවට පහර දීලා තියෙනවා කියලා. මේ ලැබුණු සාක්ෂි ගොඩත් එක්ක 2024 නොවැම්බර් 20 වෙනිදා ලේකන් රයිලිගේ ඝාතනයට වගකිවයුත්තා විදියට හොසේ ඉබාරාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. ඉතින් ඉබාර වගේ මානසික ප්‍රශ්න තියෙන මිනිස්සෙක් නිසා හොඳ අනාගතයක් තිබුණ ලස්සන පවුලක් ඇත්තටම ආදරය කරන යාළුවෝ ගොඩක් හිටිය රයිලිට හරිම අවාසනාවන්ත විදියට අවසන් ගමන යන්න සිද්ධ වෙනවා. 2024 මාර්තු 1 වෙනිදා රයිලිගේ ෆියුනරල් එක පැවැත්වෙනවා. රයිලිගේ දෙමාපියෝ රයිලිගේ නමින් ෆවුන්ඩේෂන් එකකුත් පටන් ගන්නවා නර්සිං ස්ටුඩන්ට්ස්ලට සහ අස්සරණ කාන්තාවන් වෙනුවෙන්. ඉතින් රයිලිගේ කතාවෙන් අපිට පෙන්නලා දෙනවා අපි කොච්චර හොඳ වුණත් අපි කොච්චර හැමදේම හරියට කරන්න හැදුවත් එක හිතන්නේ නැති සිදුවීමකින් අපේ ජීවිතේම නැති වෙලා යන්න පුළුවන් කියලා. ඒ වගේම අවසානයේ ඉතුරු වෙන්නේ අපි හම්බ කරපු සල්ලි වලට වඩා අපි හම්බ කරපු මිනිස්සු ටික කියලා.